වෙල්කම් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝවම අපේ ගාල්ල ට්‍රැවල් එකේ 3 වෙනි දවසේ තමයි අද අපි යන ලෑස්තිලා ඉන්නේ තාල්පේ බීච් එක බලන්න. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ගාල්ල රූමස්සල බීච් එකෙන් පස්සේ ඊළඟට අපිට හම්බෙනවා උණුවටුන බීච් එක. ඊටත් පස්සේ තමයි අපිට මේ තාල්පේ බීච් එක හම්බෙන්නේ. බස් එකේ ඇවිල්ලා අපිට තාල්පේ බීච් එක ගාවින් බැහැ ගන්න පුළුවන්. මොකද පාර අයිනමයි බීච් එක තියෙන්නේ. ලොකු දුරක් නෑ අතුරට යන්න. ගොඩක් ළඟයි. ලංකාවේ තියෙන තවත් ලස්සන බීච් එකක් විදිහට අපිට මේ තාපේ බීච් එක හඳුන්වන්න පුළුවන්. අතීතයේදී පොල්ලෙලි ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වෙරළ තීරයේ යොදාගෙන තියෙනවා. ඒ වලවල් තමයි අපිට මේ දැක ගන්න හම්බෙන්නේ. තාල්පේ බීච් එකේ නාන්නෙන්න ඔයාලට මතක් කරන්න ඕන දෙයක් තමයි මේ ඉක්ලියෝ කියන්නේ. ඉක්ලියෝ කියලා සත්තු జాතියක් ඉන්නවා මේ බීච් එක අවට. එතටම මියාගෙන් පරිස්සම් වෙන්න ඕන. බීච් එකෙන් නාලා අපි ඊළඟට ගියා අපේ දවල් ආහාරය ගන්න. තාල්පේ බීච් එකේ ඉඳන් තාල්පේ ස්ටේෂන් එක ගාවට පොඩි දුරක් තියෙන්නේ. අපි ඊළඟට ආවා තාල්පේ ස්ටේෂන් එකට. මොකද අපි ඊළඟ දවසේ නතර වෙන තැනට යන්නේ. ට්‍රේන් එකේ ඇවිල්ලා බලංගොඩ ස්ටේෂන් එකෙන් බැහැලා අපි අද දවසේ නතර වෙන තැනට තමයි අපි ඊළඟට ගියේ.
එදා දවස් අපි නතරුනේ බලපිටියේ. ඊට පස්සේ පහවදා අපි උදේ කෑමත් අරගෙන බලපිටියෙන් පිටත් වුණා හපව් කොළඹ එන්න. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හමු.